අයිබෝවන් GIS with Sam channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාටම. අද අපි මේ වගේ ජනගහන සිතියම සකස් කරන ආකාරය තමයි කතා කරන්නේ. මේ වීඩියෝ එකේ මුලින්ම මේ සිතියම හදන්න අවශ්‍ය data layer එක download කරගන්න ආකාරය කතා කරනවා. ඒ වගේම මේ layer එක QGIS වලට import කරගන්න හැටි, ඒකට අවශ්‍ය වෙන ජනගහන දත්ත ලබා ගන්න ආකාරය, ඒ වගේම මේ දත්ත Excel sheet එකකින් QGIS දත්ත පද්ධතියට add කරගන්න ආකාරය, වගේම සිංහල භාෂාවෙන් මේ වගේ ලස්සන සිතියමක් හදාගන්න අවශ්‍ය වෙන සියලුම කරුණු මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා. ඉතින් අපි කෙලින්ම වීඩියෝ එකට යමු. මුලින්ම ඔයාලට තියෙන්නේ මේකට අවශ්‍ය මේ සිතියම හදන්න අවශ්‍ය වෙන data layer එක shape file එකක් විදියට download කරගන්න. මම මේ සිතියම් හදන්න අවශ්‍ය වෙන data download කරගන්න තැන තමයි Humanitarian Data Exchange එක. ඉතින් මේ Humanitarian Data Exchange website එකට ඔයාලට ගිහිල්ලා Google එකේ ඔයාලට search කරන්න පුළුවන් Humanitarian Data Exchange කියලා. එතෙන්දී ලැබෙන website එකට ඔයාලට ගිහිල්ලා ඒ website එකෙන් පහසුවෙන්ම මේ දත්ත download කරගන්න පුළුවන්. ඉතින් ඒකට දැන් මම යොදාගත්තේ ශ්‍රී ලංකා Subnational Administrative Boundaries කියලා search කරාම එන අපේ ලංකාවට අදාළ වෙන boundaries තියෙන administrative boundaries තියෙන layer එක. ඉතින් මේ layer එක මම download කරගන්නවා. ඔයාලටත් මේ layer එක format කිහිපයකින්ම download කරගන්න පුළුවන්. මම මෙන්න මේ shape file එක තමයි මම download කරගත්තේ. ඉතින් ඔයාලටත් මේ shape file format එකෙන් තියෙන layer එක download කරගන්න පුළුවන්. ඊළඟට මම කරන්නේ මේ shape file එක QGIS එකට add කරගන්න එක. මුලින්ම ඔයා QGIS එකට යන්න. QGIS එකට ගිහිලා layer, add vector layer කියලා ඔයාට data source manager එකට යන්න පුළුවන්. ඒකෙන් ඔයාට අවශ්‍ය shape file එක තෝරගන්න. අපි දැන් download කරගනිද්දි shape file එක එන්නේ zip file එකක් විදියට. ඒක ඔයාට මුලින්ම unzip කරගන්න වෙයි. ඒ unzip කරගත්ත layer එකෙන් ඔයාට select කරගන්න වෙනවා අදාළ shape file එක. මේ shape file එක හොයාගනිද්දි ඔයාට all files කියන තැන S3 shape files කියලා වෙනස් කරගත්තයින් පස්සේ ඔයාට shape files ටික විතරයි දකින්න හම්බෙන්නේ. එතනින් ADM2 කියලා දැක්වෙන shape file එක ADM2 කියලා දැක්වෙන shape file එක ඔයාට add කරගන්න පුළුවන් QGIS එකේ layer එකක් විදියට. මෙම layer එකක් විදියට add කරගත්තට පස්සේ ඊළඟට ඔයා මේක export කරගන්න right click කරලා එන export menu එකෙන් save features as ගිහිලි ඉවර වෙලා මේක shape file වෙන shape file එකක් විදියට district boundary කියලා ඔයාට අවශ්‍ය folder එකට save කරගන්න working file එකක් විදියට ඔයාට මේක save කරගන්න හදන්නේ. මෙතනදී district bound population කියලා district population map කියලා දීලා ඔයා මේක වෙනම folder එකක save කරගන්න. ඊළඟට ඔයාට මේකේ CRS එක WGS84 මේක ඕකේ කරලා ඔයාට layers දෙකක් ලැබෙනවා. එකක් district boundary එක, අනිත් එක අපි මුලින් data add කරගත්තු layer එක. ඉතින් මේ layer දෙකෙන් district boundary කියන layer එක තියලා අනිත් layer එක right click කරලා remove layer කියලා අයින් කරගන්න. ඊට පස්සේ අපි මේකේ attribute table එක බලමු. මේ attribute table එකේ district එක නම ඉංග්‍රීසියෙන් තියෙනවා, සිංහලෙන් තියෙනවා, දෙමළෙන් තියෙනවා. ඒ වගේම පළාත් ටික දක්වලා තියෙනවා. ඉතින් මේ වගේ විස්තර ගොඩක් තියෙනවා. ඉතින් මේකෙන් අපි admin ADM2 EN කියලා තියෙන ඉංග්‍රීසි වලින් තියෙන නම තියෙන layer එක අපිට යොදා ගන්න පුළුවන්. අපි මේකට add කරගමු තව layer එකක්, මොකක් හරි ID එකක් දෙමු. අණු අංකයක් අපිට අවශ්‍ය වෙනවා මේ layers මේ ටිකට data add කරගනිද්දි. ඊට කලින් අපි number කියලා වෙනස් කරලා අපි add කරගමු අලුත් field එකක්. ඉතින් මේ field එක add කරගන්න add field කියලා option එකක් තියෙනවා. ඉතින් ඊට කලින් ඔයා මෙතන මෙන්න මේ icon එක click කරලා මුලින්ම edit mode එකට යන්න ඕන. toggle editing mode එකට ගියාට පස්සේ edit mode එකට ගිහිල්ලා මෙන්න මේ button එකෙන් තමයි ඔයාට තියෙන්නේ අලුත් field කියන option එක select කරන්න. එතෙන්දී ඔයා සුදුසු නමක් දෙන්න. මම number කියලා දෙනවා. type කියන තැනට integer කියලා තියෙන අරින්න length එකක් 10 වගේ දුන්නම ඇති. මොකද අපි අංකයක් තමයි add කරගන්නේ. මෙන්න මේ layers ටික මෙන්න මේ layer එක ලස්සනට organize කරගන්න ඕන නිසා. මොකද එතකොට අපිට අංකයකින් මේ data layers ටික අඳුනගත්තයින් පස්සේ අපිට data ටික add කරන්න හරිම ලේසි. මොකද අපි හිතාගෙන ඉන්නේ Excel file එකකින් මේ data ටික add කරන්න. ඉතින් Excel file එකකින් data ටික add කරන්න නම් අපිට අවශ්‍ය වෙනවා මේකත් එක්ක සම්බන්ධතාවයක් හදාගන්න. මොකද අපි Excel data sheet එකක් import කරලා මේ attribute table එකත් එක්ක link කරගන්නයි ඕන. ඉතින් මේක link කරගන්න අවශ්‍ය සම්බන්ධතාවය හදාගන්න අපි මේකට number එකක් දෙනවා. එහෙම නැත්නම් ඔයාලට ID කියලා උනත් මේක නම් කරන්න පුළුවන්. අපි අංකයක් දෙනවා මේ district 25ට. ඉතින් එහෙම අංකයක් දෙන එක හරිම පහසුයි. මේ වෙලාවේදී අපි කරන්නේ field එක add කරගන්න එක විතරයි. අපි දැම්මම අංක දෙන්න යන්නේ නැහැ. ඒ වගේම මේක
ඕගනයිස් කොලම්ස් කියන එක ක්ලික් කරලා ඉවර වෙලා අපිට මේ නම්බර් කියන එක අවශ්‍ය ස්ථානයට ස්ථානගත කරගන්න පුළුවන්. මම මේක ටිකක් ඉහළට අරන් එනවා. මේ ADM2 වලට කලින් මේ නම්බර් කියන ෆීල්ඩ් එක දාගත්තොත් අපිට හරි ලේසි. අපි මුලටම ඒක අරගෙන එමු. එතකොට දැන් ඕකේ කරන්න මෙන්න මේ විදිහට ඩ්‍රැග් කරලා ඔයාට ඒක අරගෙන එන්න පුළුවන්. එතකොට අපි පස්සේ මේකට අපි අංකය දෙමු. දැන් අපි කරමු මේකට අවශ්‍ය වෙන data ටික ඊළඟට අවශ්‍ය වෙන්නේ data ටික ඩවුන්ලෝඩ් කරගන්න නේද? අපි දැන් මේ දිස්ත්‍රික්ක වලට අවශ්‍ය ජනගහන දත්ත ටික ඩවුන්ලෝඩ් කරගන්න හැටි බලමු. දිස්ත්‍රික්ක වලට අවශ්‍ය ජනගහන දත්ත ටික ඩවුන්ලෝඩ් කරගන්න මම Google එකේ සර්ච් කරනවා ශ්‍රී ලංකා population statistics කියලා. ඉතින් අපි population statistics ගියාම census and statistics website එකට ගිහිල්ලා ඒ website එකේ population කියලා යන්න. එතකොට population කියලා ගියාම අපිට ලැබෙනවා census එකෙන් හදපු 2024 හදපු දිස්ත්‍රික් ජනහා නිවාස සංගණනයේ අලුත්ම දත්ත ටික. ඉතින් මේ ටිකක් පහළට ගියාම ඔයාට තියෙනවා ලංකාවේ ජනගහනය. ලංකාවේ ජනගහනය පළාත් අනුව දික් අනුව මුළු ලංකාවෙම ගාන තියෙනවා. ඉතින් අපි දිස්ත්‍රික්ක සිතියම අරගත්තු නිසා අපි දිස්ත්‍රික් අනුව ජනගහනය හදමු. ඉතින් දැන් මම මේකේ කොළඹ ගම්පහ කළුතර මහනුවර මාතලේ පිළිවෙලටනේ තියෙන්නේ. ඒ නිසා මම මේවට ඒ පිළිවෙලටම අංක ටික දාගෙන යමු අපේ අර ටේබල් එකේ. අපි ඇට්‍රිබියුට් ටේබල් එකේ නම්බර් කියලා දා කොලම් එකට අපි මේ පිළිවෙලට අංක ටික දාගෙන එකට කොළඹ තියෙන්නේ, දෙක තියෙන්නේ, තුනට කළුතර තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඊළඟට 4ට මහනුවර, 5ට මාතලේ, 6ට නුවරඑළිය. ඉතින් මේ විදිහට මම 4 මහනුවර, මාතලේ, 6ට නුවරඑළිය. ඉතින් මේ විදිහට දිගටම අපි අංක ටික දාගෙන යමු මේ ටේබල් එකේ තියෙන විදිහට. ඉතින් මේ PDF එකේ තියෙන විදිහටම අපි පිළිවෙලට අංක ටික දාගෙන ගියාම එතකොට අපිට හරි ලේසි දත්ත ටික Excel එකකට හරි මේ ටික ටයිප් කරලා අපි ඉම්පෝට් කරගනිද්දි අපිට හරිම ලේසි මේක ලින්ක් කරගනිද්දි. මොකද අපිට පිළිවෙලට ලින්ක් කරගන්න අවශ්‍යයි. ඉතින් ඒ නිසා දිගටම මේ විදිහට අර ටේබල් එකේ තියෙන ආකාරයටම අපි දත්ත ටික දාගනිමු ඇට්‍රිබියුට් ටේබල් එකටත්. පිළිවෙලටම දිස්ත්‍රික්ක 25ම එකේ ඉඳලා 25ට යනකම් මේ අනුපිළිවෙලට අංක 15 වෙනියට තියෙන්නේ මඩකලපුව, 16ට අම්පාර දිකය, 10 තියෙන ත්‍රිකුණාමලයේදී, 18 රුණෑගලදී. මේ විදිහට දිස්ත්‍රික්ක 25ම ඔයාලා අංක කරගන්න ඕනේ. දිස්ත්‍රික්ක 25ම අංක කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඇට්‍රිබියුට් ටේබල් එක ක්ලෝස් කරගන්න. ක්ලෝස් වෙලා ඊළඟට ඔයාලට තියෙන්නේ Excel ෆයිල් එකක් හදාගන්න. ඊට පස්සේ Excel ෆයිල් එකකට දාගත්තු ලංකාවේ ජනගහන දත් අපි ඇඩ් කරගන්න හදන්න. ඉතින් මේකේ Excel එකේ අපි කොලම්ස් වලට දාගෙන තියෙන්නේ අර පිළිවෙලටම අංක දාගෙන මේ දිස්ත්‍රික්ක වල නම් ටික සිංහලෙන් නුයි ඉංග්‍රීසියෙන් ටයිප් කරලා ඒ දික්කයට අදාළ ජනගහනය අර ජනගහන ටේබල් එකකින් අරගෙන ඒක ඒ විදිහටම Excel එකක් විදිහට අපි හදාගෙන තියෙන්නේ. ඒ හදාගත්තු Excel එක තමයි අපි මේ ඉම්පෝර්ට් කරන්නේ text delimited layer එකක් විදිහට. මේ වගේ ඔයා ඇඩ් කරගත්තා. ඔයාට ඇඩ් කරගන්න පුළුවන් ජනගහනය වෙනම layer එකක් විදිහට. ඉතින් ඒක ඇඩ් කරගන්න ඔයා කරේ right click කරලා එන menu එකෙන් text delimited layer එකක් විදිහට ඇඩ් කරගත්තු එක. ඊළඟට ඔයා කරේ right click කරලා එනු menu එකෙන් layer properties වලට ගිහිල්ලා layer properties වලින් මෙන්න මේ joints කියන තැනට ගිහිල්ලා මෙන්න මේ අපි කලින් ඇඩ් කරගත් cell එක තියෙන layer එක මේ district boundary කියන layer එකට join කරගන්න. ඉතින් ඒකෙදි මෙතන join layer කියලා එන තැනට අර Excel file එක ගත්තු layer එක text layer එක දාන්න. ඊළඟට join field කියන තැනට number කියන එක select කරන්න. target field කියන තැනට number කියලාම select. ඊට පස්සේ okay කරන්න. okay කරාම දැන් මේ ටේබල් එක ලින්ක් වෙලා තියෙන්නේ Excel ෆයිල් එකත් ඇට්‍රිබියුට් ටේබල් එක ලින්ක් වෙනවා මෙන්න මේකල district boundary කියන layer එකේ අර Excel ෆයිල් එකත් එක්ක. ඉතින් දැන් මේක ඇප්ලයි කරාට පස්සේ ඔයාලට ගිහින් බලන්න පුළුවන් attribute table එකට මේක කොහොමද ලින්ක් වෙලා තියෙන්නේ කියලා. දැන් attribute table එකේ අගට එකතු වෙලා තියෙනවා සිංහලෙන් නම ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම දිස්ත්‍රික්කය ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම අගට ජනගහනය ඇඩ් වෙලා තියෙනවා. අපි ඊළඟට ලේබල් එකක් ඇඩ් කරගමු මේ මැප් එකට. අපි සිංහලෙන් නම ඇඩ් කරගමු. අපි ගත්තු ලේයර් එකකින් සිංහලෙන් නම කරලා අපේ ෆොන්ට් එකත් සිලෙක්ට් කරන්න. සිංහල ෆොන්ට් එකක් සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා ඇප්ලයි කරන්න.
දැන් බලන්න ලස්සනට ඔයාලට නම ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලට ඕන නම් බෆර් එකකුත් ඇඩ් කරන්න පුළුවන්. මේ බෆර් එකකුත් අවශ්‍ය නම් ඇඩ් කරගන්න. ඊට පස්සේ ඊළඟට ගිහින් බලන්න මේ සිතියමට ඔයාලා දාපු නම් ටික ලස්සනට ඇඩ් වෙලා තියෙනවා. ඉතින් ඕනනම් මේකත් ඔයාලට එක්ස්පෝර්ට් කරලා අවුට්පුට් එකක් විදියට ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන ලංකාවේ සිතියමක් නිර්මාණය කරගන්න පුළුවන්. මම මේකෙත් අවුට්පුට් එකක් අපි අරගෙන බලමු. create print layout option එකට ගිහිල්ලා print layout එකක් විදියට අරගෙන අපි මේකේ එක portrait එකද ලංකියම ලස්සනට portrait එකට match වෙනවා. ඒ නිසා item page වලින් මේ orientation එක මාරු කරගන්න portrait වලට ඊට පස්සේ label එකක් add කරගමු ශ්‍රී ලංකා map කියලා. අපිට label එකක් මේකට දෙන්න පුළුවන්. දීලා ඉවර වෙලා ඊළඟට ඔයාලට මේ සිතියමට ගැලපෙන විදියට map එක add කරගන්න පුළුවන්. දැන් මේ label එක දෙද්දී ඔයාලට label එකේ font එක වෙනස් කරගන්න පුළුවන්, font size එක වෙනස් කරගන්න පුළුවන්, ඒකේ adjustment එක වෙනස් කරගන්න පුළුවන්, horizontal alignment එක, vertical alignment එක ඒක වෙනස් කරගන්න පුළුවන්. text එකේ size එක උනත් ඔයාලට ගැලපෙන ආකාරයට වෙනස් කරලා center ඒක හදාගන්න පුළුවන්. ඔයාලට සුදුසුයි කියලා හිතෙන font එකක් දෙන්න ලස්සන. ඉතින් මේ විදියට ඔයාලට ගැලපෙන විදියට ලස්සන font එකක් දීලා ඊට පස්සේ මේ label එක head කරගන්න පුළුවන්. head කරගෙන ඊළඟට තමයි ඔයාලට මේ map එක ඇඩ් කරගන්න ඕන. ඊළඟට මේ A4 ප්‍රමාණයට ගැලපෙන විදියට මෙන්න මේ print out එකට ගැලපෙන විදියට add map කියන option එක භාවිතා කරලා map එක ඇඩ් කරගන්න. ඊට පස්සේ මේකේ map එක ඇඩ් කරගත්තට පස්සේ scale එක ඔයාලට අවශ්‍ය විදියට දෙන්න පුළුවන්. ඉතින් මේ සිතියමට ගැලපෙන scale එකක් දෙන්න. scale එක අවශ්‍ය ප්‍රමාණයට adjust කරගන්න. scale එකට අගයන් දීලා අඩු අගයක් දුන්නොතින් අගය අඩු වෙන්න මේකේ ප්‍රමාණය දිගින් දිගට වැඩි වෙනවා, ලොකු වෙනවා. මොකද පුංචි scale එකක් දුන්නම scale එකට ගැලපෙන විදියට scale එක සිතියමට ගැලපෙන විදියට ඔයාලට අවශ්‍ය output එකට ගැලපෙන විදියට හදාගන්න. මට නම් මේක 1.6 million කියන එක ගැලපුණා. ඉතින් මේ සිතිය මේවට ෆ්‍රේම් එකක් දාගන්න පුළුවන්. මේ ෆ්‍රේම් මේක සිලෙක්ට් කරන්න පුළුවන්. ඉතින් මේ විදියට ලස්සන සිතියමක් ඔයාලට නිර්මාණය වෙනවා. ඊළඟට ඔයා ඇඩ් කරගන්න note arrow එක ඇඩ් කරගන්න. note arrow එකටත් ඔයාලට සුදුසු icon එකක් දෙන්න පුළුවන්. ඊළඟට ඔයා legend එකක් ඇඩ් කරගන්න. ඊට පස්සේ ස්කේල් බාර් එක ඇඩ් කරගන්න. ස්කේල් බාර් එකත් මම නම් සාමාන්‍ය හැමතිස්සෙම වගේ යොදන්නේ ස්ටෙප් ලයින් කියන එක. ඊට පස්සේ ඕනනම් සෙග්මන්ට්ස් ගාන මම මෙතනදී සෙග්මන්ට්ස් 4කට දැම්මා. ඉතින් එතකොට සිතියමේ ප්‍රමාණයට ගැලපෙන විදියට සෙග්මන්ට් 4ක් දාලා ඊට පස්සේ මේ legend එකේ title එක වෙනස් කරගත්ත legend කියලා. ඊට පස්සේ අප්ඩේට් ඊට පස්සේ අපි only show items inside link map කියන එක ටික් කරාම ඒ අනවශ්‍ය layers ටික අයින් වෙලා යනවා. ඉතින් මේ විදියට ඔයාලට අවශ්‍ය වෙනස්කමක් සිදු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක අපි PDF එකක් විදියට හරි image එකක් විදියට හරි export කරන්න පුළුවන්. මම මෙතනදී image එකක් විදියට export කරනවා. ඉතින් ලස්සන output එකක් මට ලැබෙනවා මේ map එකේදී. ඉතින් මේකේ සුදු පාට output එකක් ගන්න ඕන හින්දා මම මේ fill color එක simple fill කියන එක transparent කරනවා. දැන් බලන්න මේ වගේ output එකක් ලස්සනයි. ඉතින් මේකම ඔයාට print layout එකට ගිහිල්ලා print out එකක් විදියට ගන්න පුළුවන්. ලස්සන දිස්ත්‍රික්ක සිතියමක් නිර්මාණය කරගන්න පුළුවන්. මම මේකත් PDF එකක් විදියට image එකක් විදියට save කරගන්න. ඉතින් මේක තමයි මට ලැබුණු output එක. ඊළඟට අපි මේ map එක ලස්සනට දිස්ත්‍රික්ක වල ජනගහනය අනුව මේක කලර් කරගන්න හදන්නේ. වර්ණ ගන්නවන්න තමයි අපි හදන්නේ. ඉතින් ඒකට මම මෙතනදී මේකෙම සිම්බොලොජි එකට ගිහිලි ඉවර වෙලා කැටගරයිස් කියලා සිලෙක්ට් කරගන්නවා. කැටගරයිස් කියලා සිලෙක්ට් කරගෙන වැලියු කියන ෆීල්ඩ් එකට මම දෙනවා population කියන එක. අපි දන්නවනේ 2025 population layer එක අපි ඇඩ් කරගත්තනේ. ඉතින් ඒක දීලා ඉවර වෙලා මේ classify කියන තැන classify කියලා ක්ලික් කරගන්න. දැන් ජනගහන සිතියම මම මේ දිස්ත්‍රික්ක අනුව ජනගහන ව්‍යාප්තිය අපි ගත්තු report එකේම බලන්න මේ ලස්සන ජනගහන සිතියමක් තියෙනවා. ඊළඟ පිටුවේ තියෙන්නේ අන්න ඒ විදිහටම ඒ සිතියම තමයි මම ප්‍රතිනිර්මාණය කරන්න හදන්නේ. ඉතින් මේකේ class boundaries වලට අපිට දෙන්න පුළුවන් ඒ සිතියම අරගෙන තියෙන්නේ අඩුම අගය ලක්ෂයයි ඊළඟ අගය 1,99,000. ඉතින් මේ විදිහට classes කීපයකින් තමයි ඒ සිතියම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ විදිහටම මම මේකේ අඩු අගයයි වැඩි අගයයි ඇඩ් කරගන්නවා. ඉතින් මේකේ
ලේයර්ස් 6ක් තියෙනවා. ලක්ෂ 1,99,999 ඊළඟට 1,99,999 ඉඳලා 2,00,000 ඉඳලා 4,99,999 ඊළඟට 5,00,000 ඉඳලා 9,99,999 1 මිලියන් වල ඉඳලා 1,14,99,999 1.5 මිලියන් වල ඉඳලා 19,99,999 2 මිලියන් වල ඉඳලා 24,99,999 විදියට මේ ජනගහන ලේයර්ස් වලට තමයි වෙන් කරලා තියෙන්නේ. ලේයර් 6කට වෙන් කරලා තියෙනවා. ඉතින් මේ ලේයර් 6ම මෙතන ස්පෙසිෆයි කරගන්න ඕන. අපි මෙතන ක්ලාසස් 5යි දක්වලා තියෙන ක්ලාසස් ගාන අපි 6ක් විදියට ඇඩ් කරගන්න ඕන. ඉතින් මේ විදියට ක්ලාසස් ගාන අවශ්‍ය ප්‍රමාණයට අරගෙන මේ සිතියම අපි නිර්මාණය කරගන්න ඕන. ඉතින් ඔයාලට මේ ලෙජන්ඩ් කියන තැනටත් මෙතන වෙනස් කරන්න ලක්ෂය 1,99,999 2,00,000 4,99,999 විදියට මේ ලස්සනට මේක ඔයාලා වෙනස් කරගන්න. මම මෙතට මේ මැග්මා කියන ස්ටයිල් එක හරි රෙඩ්ස් හරි ගැලපෙන ස්ටයිල් එකක් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. එක එක ඒවාට වෙනස් කරලා අවශ්‍ය සිතියම ගන්න බලන්න. මේ කලර් රෑම් කියන තැනින් තමයි මේ අවශ්‍ය වෙනස්කම කරන්නේ. මම මෙතනදී රෙඩ්ස් කියන එක තමයි යොදාගත්තේ. මොකද රතු පාටේ විවිධ ප්‍රභේදයන් එන විදියට මේ කලර් රෑම් එක වෙනස් කරගත්තා. මෙතනදී ක්ලාසස් 6ක් එන විදියට තමයි මම මේක යොදාගත්තේ. ඊට පස්සේ print layout එකට ගියාට පස්සේ ඔයාට මේක ලස්සන සිතියමක් වෙලා නිර්මාණය වෙලා එනවා. ඉතින් මේකෙදි මම දැන් මේ වචන ටික සිංහලෙන් ගත්තු නිසා දිස්ත්‍රික් වල නම් ටික සිංහලෙන් ගත්තු නිසා මේ ජනගහනය කියන වචනයත් අපි සිංහලෙන්ම ටයිප් කරගමු. ඊට පස්සේ මේ ශ්‍රී ලංකා මැප් කියලා අපි සිංහලෙන් ටයිප් කරගත්තු එක ඊළඟට අපි සිංහලෙන් ශ්‍රී ලංකාවේ ජනගහනය කියලා නම් කරගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයාලට සිංහලෙන්ම ටයිප් කරගත්තු සිතියමක් හදාගන්න පුළුවන්. මෙතනදිත් අපි ලේයර් එකේ නම district boundary කියලා දීලා තියෙන එක අපි සිංහලෙන්ම ටයිප් කරගමු. ඉතින් සමහර ලාවට මේක හරියට ටයිප් වුණේ නැත්නම් ඔයා හරියට වෙන ડોකියුමන්ට් එක ටයිප් කරලා ඒක කොපි කරලා පේස්ට් කරන්න. මොකද සමහර ලාවට සමහර ප්‍රශ්න මටත් මේ ටයිප් කරද්දි හරියට ටයිප් වුණේ නැහැ සිංහලෙන්. ඒ නිසා මම කරේ නෝට්පෑඩ් එකක වගේ ටයිප් කරලා ඉවර වෙලා ඒක කොපි කරලා තමයි district boundary කියන එක district එකේ ජනගහනය ඒ වගේ ජනගහනය කියන වචන ටික වෙන තැනක ටයිප් කරලා කොපි පේස්ට් කරගත්තු එක තමයි කරේ. මෙතනදිත් එහෙමයි ශ්‍රී ලංකා මැප් කියලා අපි සිංහල ටයිප් කරාට ටයිප් වුණේ නැහැ. මම වෙන තැනක ටයිප් කරලා ඒක කොපි පේස්ට් කරාම ලස්සනට ටයිප් වුණා. ඉතින් ඒ විදිහට ඔයාලටත් මේ වගේ ලස්සන සිතියමක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් මේ සිතියම නිර්මාණය කරාට පස්සේ ඔයාට මේකේ PDF එකක් විදියට එහෙම නැත්නම් ඉමේජ් එකක් විදියට එක්ස්පෝර්ට් කරගන්න පුළුවන්. මම එක්ස්පෝර්ට් කරගන්නවා ඉමේජ් එකක් විදියට. මෙන්න මේක තමයි මට ලැබුණු අවුට්පුට් එක ඉමේජ් එකක් විදියට එක්ස්පෝර්ට් කරගත්තම ඊට පස්සේ මම මේක PDF එකක් විදියටත් එක්ස්පෝර්ට් කරගත්තා. ඉතින් මම හිතනවා අද පාඩමෙන් ඔයාලට ඉතාමත් විශාල කරුණු සංඛ්‍යාවක් ඉගෙන ගන්න ලැබුණා කියලා. මේ වගේ ලස්සන ජනගහන සිතියමක් නිර්මාණය කරගන්න ආකාරය තමයි මම කියලා දුන්නේ. ඉතින් මේ වගේ ඕනම සිතියමක් නිර්මාණය කරගන්න ඔයාලට මේ software හරහා QGIS software එක හරහා පුළුවන්. ඉතින් ඔයාලත් මේ වගේ සිතියම් නිර්මාණය කරලා බලන්න.
ඔයාලා සිතියම් නිර්මාණය කරද්දී ඔයාලා සිතියම් නිර්මාණය කරද්දී යම්කිසි ගැටලුවක් ආවොතින් අපිට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඉතින් අපිට ඉදිරි වීඩියෝ එකකින් ඔයාලගේ ගැටලු විසඳන හැටි ගැන කියලා දෙන්න පුළුවන්. ඉතින් මේ මම කරපු විදියම බලාගෙන හිටියොත් මේ වීඩියෝ එක මුල ඉඳලා අගට යනකම්ම හරියටම නැරඹුවොත් ඔයාලට ආපස්සට ගිහින් උනත් මේ වීඩියෝ බලන්න පුළුවන්. බලලා ලස්සන සිතියමක් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලත් විවිධ සිතියම් නිර්මාණය කරන්න. ඒ වගේම මගේ පරණ වීඩියෝස් තියෙනවා. ඒ වීඩියෝස් වල මේ සිතියම් ඩවුන්ලෝඩ් කරගන්න ආකාරය, මේ වගේම ස්ටඩි මැප් එකක් මොන විදියට හදාගන්නේ, ඒ වගේම ඔයාලගේ හිතන්න ඔයාලගේ ගමේ සිතියම නිර්මාණය කරගන්නේ කොහොමද, ඔයාලා ජීවත් වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිතියම නිර්මාණය කරගන්නේ කොහොමද වගේ දේවල් සම්බන්ධයෙන්ුත් මම මීට කලින් වීඩියෝස් කරලා තියෙනවා. ඒ වීඩියෝස්ත් බලන්න. ඉතින් මම හිතනවා ඔයාලා අද ගොඩක් ලොකු දැනුමක් ලබා ගත්තා කියලා. ඉදිරියේදීත් මේ වගේ විවිධ වීඩියෝස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ එකතු වෙලා හිටිය ඔයාලට ස්තුතියි. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.